මාගේ හිතාදර රටවැසියනි මම මේ අවස්ථාවේ කියන්න කැමතියි අපේ මේ ශ්‍රී ලාංකික ජනතාව තරම් බුද්ධිමත් ජනතාවක් ලොවෙත් නැති විත්තියනේ. මේක කාලෙන් කාලෙට මෙහෙම ඇහිලම මම මේ කීව දේ විහිළුවකට කියපු දෙයක් කියලා ඔබ තමුන්නාන්සලාට හිතුණත් නෑ ඒක එහෙම නෙවෙයි. අපි ඈත ඉතිහාසය දිහා බැලුවොත් ඒ කාලේ ඉඳන්ම අපේ රටේ බුද්ධිමත් මිනිස්සු හිටියා. ඒ හෙළ යක්ක ජාන අදටත් ඔබ තමුන්නාන්සේලාගේ ලේවල දුවනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කතාවක් තියෙනව නේද? අවුරුදු ගාණක් සුපිරියට ඉගෙන ගත්ත කොල්ලෙක්ව ගොනා කරන්න ගෑණියෙක්ට ගත වෙන්නේ විනාඩි කිහිපයයි කියලා. ඕක ගැහණු පාර්ශවයටත් අදාළයි. කොච්චර බුද්ධිමත් කාන්තාවක් වුණත් උඩුකාරයෙක් හරි කමන්නේ මැනික කිව්ව ගමන් අමුමම ගොනා වෙලා ජීවිතේම කෙලව ගන්නවා ආයේ ඉතින් සුපිරියටම. උඹලා මොන ෆීල්ඩ් එකේ මොන ලෝඩ් පකීර්ලා වුණත් උඹලා සුපිරියටම ඇන්දෙන තව එක දෙයක් තියෙනවා. රටම බංකොලොත් වෙනකල් මිනිස්සුන්ගේ රීරි මාංශත් එක්ක හූරගෙන කාපු හොරකම් කරන්න තිබ්බ හැම තැනකින්ම හොරකම් කරපු මිනිස්සුන්ට ගෙනාව බෙහෙත් පවා වැඩි මිලට විකුණලා මිලියන ගණන් ගසා කාපු කම්බ හොර නඩයක් ඉන්නවා. පහුගිය කාලේ ඔබ තමුන්නාන්සලා විසින් ගෙදර යවපු. දැන් ඔබතුමන්ලා හිතන්නේ ඒ හොරු සෙට් එක සාමකාමීව උන්ගේ පාඩුවේ එහෙමම හිත හදාගෙන ඉඳීවි කියලාද? නෑ. උන්ට එහෙම ඉන්න බෑ, ඔළුව විකාර වෙනවා. ඒ හොරකමට ඇබ්බැහි වෙලා හිටපු උන් දරා ගන්න බෑ, පිස්සු හැදෙනවා. උන් දැන් මොකද කරන්නේ? උන් තිතට දන්නවා ලංකාවේ මිනිස්සු සුපිරියටම අන්දන්න පුළුවන් බලවත්ම දේ මොකද්ද කියලා. තව අවුරුදු 4කින් උන්ගේ හොරකම් ආයම සුබ මොහොතින් පටන් ගන්න අවස්ථාව උදා කරගන්න උන් දැන් වැඩේට බැහැලා ඉන්නේ. දායක සභා කුලප්පු වෙලා මෙතන පස්කකා වැළලුණත් මේක නම් මම කියනවාමයි පුතේ. ඔබ තමුන්නාන්සේලාව ලස්සනට අන්දන්න අවශ්‍ය කරන්නේ හරියටම දේවල් දෙකයි. එකක් සල්ලි, දෙක කහසිවුරක්. මේ දෙක වෙන වෙනම ආවත් ඇන්දෙනුම් මේ රටේ ඉන්නේ, මෙදාපාර මේ දෙක ඉන්නේ එකට එකතු වෙලා. මම දන්නවා මේක ඇහුවම ගොඩාක් අයට ගොඩාක් කේන්ති ආවි. අනේ එයා ඔහෙම නෑ කියාවි. ඇත්ත. මේක උඹලට පේන්නේ දැම්ම නෙවෙයි. මතක තියාගන්න මේ වතාවේ උන්ගේ සමස්තයම වියදම් කරලා හරි උඹලාව අන්දන්න උත්සාහ කරනවා. ඒක කරන්නේ අධියරෙන් අධියර. ගුරුවරු, රජයේ සේවකයෝ, කම්කරුවෝ, ගායකයෝ, ක්‍රීඩකයෝ, ලේඛකයෝ, ගොවියෝ, පාසල් ළමුන් ආදී එකී මෙකී නොකී හැම කෙනාවම ටාගට් කරනවා. කොටින්ම උන් හදන්නේ මුළු ලංකාවෙම මිනිස්සුන්ට කහ සිවුරක් පෙන්නලා ඊට යටින් සල්ලි බෙදලා උඹලාව සල්ලි වලට බිලීබා ගන්න. ඔන්න ඔය විදියට පළවෙනි අධියර දැනටම ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඔව්, සෝෂල් මීඩියා වලින් ගේමක් ගහන්න උත්සාහ කරන උඹලා තමයි ඒ. රැලි හදලා මිනිස්සු වෙනස් කරන්න බලයක් සෝෂල් මීඩියා වල තියෙන බව උන් දන්නවා. හැබැයි උඹලා දන්නවදක් මේ වෙන දේ ගැන? නෑ, උඹලාට මේක දැනෙන්නෙවත් නෑ. කොටින්ම උඹලා මට බැනලා කමෙන්ට් දායි. මං දන්නවා උඹලගෙන් මේක තේරෙන්නේ අතලොස්සකට විතරයි කියලා. උඹලගෙන් ගොඩක් උන් ඉදිරි කාලෙදි බොහොම සොච්චම් ගණන් වලට විකිනෙයි. හැබැයි මම එකක් කියන්නම්. මේක හොඳට මතක තියාගනින්. හිතවසී වෙන වාසි දේවල් එන්නේ ආශිර්වාදයක් වගේ වෙස්වලාගෙන. මනි ලොන්ඩරින් වලට උඹ අහුවෙන්නේ කහ සිවුරට යටින් උඹටවත් හිතා ගන්න බැරි විදියට. බැනුම් අහන්න හරි ඔන්න කීවා. තේරුම් ගැනීම නොගැනීම උඹලට බාරයි. තවදුරටත් කහ සිවුරු වලට රැවටෙන්නේ නැති පරිණතෙක් වෙයන්. එක එකාගේ යටිකූට්ටු ප්ලෑන් වලට අහුවෙලා FCID යන්න වැඩ සිද්ධ කරගන්න නැතිව තනියම පුළුවන් විදියට කට්ට කාලා බිස්නස් එක ගොඩ දාගනි. උඹ විකුණන්නේ මුට්ටියේ කේක්ද හට්ටියේ කොත්තුද කියන එක අදාළම නැහැ. පිටින් පේන දෙයට වඩා දෙයක් ඇතුලේ කැරකෙනවා කියලා මතක තියාගන්න.